මොකක්ද සුලේකම වෙලා තියෙන්නේ? උදේ ඉඳන් මිනිහා මැරලා වගේ කල්පනා කරන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? මට මොනවද වෙලා නැත්තේ? කොයි වෙලාවෙ බැලුවත් මෙහෙ කරගෙන කල්පනා කරන උදේ ඉඳන් මිනිහා මැරලා වගේ. සුලේකම තමසුගේ hinaව නවත්ත ගන්නවා හරිද? මට වෙන්නට බැරි ඕක තමයි කොයිලා බඩ ගාලා hina වෙන එක. මිනිහා මැරිලා වගේ කිව්ව එකට hina ගියේ. ඔය තමසුර මිනිහා මැරලා කොහම මාර සතුටු වෙති. මට තේරෙනවා ඒක දැන්. මට නම් ඒකේ ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. මිනිහෙක් හිටියා නම් මට මෙහෙම දේවල් වෙන්නේ නැහැ නේ. මොන මගුලක්ද ඔය තමසු කියන්නේ? හරි තමසුට කන්න බොන්න ටික දෙනවා නම් පුළුවන් විදිහට බලා ගන්න ඕන. වෙන මොනවද ඕනි කියනවා? ඔව්. කණ්ඩ අඳින්න දුන්නම ඔක්කොම හරි. නැත්නම් මම තමසුර මේ ආදරේ කියලා තමසු මගේ කාර් එක ඉස්සරහ නිකන් පූජා වට්ටියක් වගේ තියාගෙන මේ මගේ ගෑණි කිය යන්න ඕනේ මිනිස්සුන්ට. ඒකද කියන්නේ? අනේ නේ. මං එහෙම කරන්න කියන්නේ නැහැ. මොන මගුලක්ද එකම දේ මන්ත්‍රයක් වගේ කියවන්නේ? නේ? සුලේක මේ හරි. මං තමසු ගැන හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. මේ කොහෙවත් එක්ක යන්නේ. ඒ ඔක්කොම හරි කියනවා. ඔක්කොම හරි. තමසු කොහෙද ගියේ? කොහෙද ගියේ? ගෙදර මිනිහට කියලා තේරුම් නැත්තම් මං හරිය දේවල් කරගන්න බෑ. ඒ කියන්නේ ඊය තමසු වෙන මිනිහෙක් හම්බෙන්නද ගියේ? කියනවා ඉතින්. මෙහෙම ගියොත් ළඟදී මේකත් වෙන්න බැරි නෑ. මොකද ඉතින් ගෙදර මිනිහට ගෙදර ගෑන් කියන අගයක් නෑනේ. සුලේක මං තමසු අගේ කලේ නැතුණාට මං තමසු කොහෙවත් ගිහිල්ලා මේ පහත් කරලා බාල්දු වල කතා කරලා නැහැ. අන්න ඒක මතක තියාගන්න. දැන් කී දවසක ඉඳලා මං ඔයාට කියනවද අර දරුවා එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්න යන් කියලා. ඒක තමයි මම ඊයේ වේලාසරින් ආවේ. ඒතකොට කොයිද අම්මන්ටි ගෙදර නැහැනේ. කතාව කොහෙන් පටන් ගත්තත් අන්තිමට අවසාන වෙන්නේ මගේ වැරද්දකින්. දැන් මං ඔයාගේ වැරද්දක් කිව්වද? දැන් මං කිව්වද ඔයාගේ වැරද්දක් කියලා? සුලේකා මේ තියෙන වැඩත් එක්ක මට සමහර දේවල් මගේ හැරෙනවා තමයි. හැබැයි ඒ වුණාට මම ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න සල්ලි දීලා තියෙනවා, නිදහස දීලා තියෙනවා. වෙන මොනවද ඕනේ? සල්ලි තිබ්බට මේවා මහ කරුම ජීවිත. දෝනි අද අපි ෆිල්ම් එකක් බලන්නේ. හරිද? අම්මි අපි අද ෆිල්ම් එකක් බලන්න යනවා. යේ මේ අම්මිත් එක්ක ගිහලා ෆිල්ම් එක බලන්න ලෑස්ති. හරි? ඉක්මනට ලෑස්ති.